දුටුගැමුණු රජතුමා රෝහණ රටෙහි ජනිත වී පසුව ලංකා රාජ්‍ය සම්පූර්ණයෙන්ම එක්සත් කළ විරයෙක් විය. රජතුමා බුදු ධර්මයට අතිශයින් ගරු කළ බැවින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය උසස් කිරීමට විශාල දායකයක් ඉටු කළා. ඒ අතරින් විශිෂ්ටතම නිර්මාණය රුවන්වැලි සෑයයි. රුවන්වැලි මහා සෑයට කියන අන්වර්ථනාම මහා තූප පාලි භාෂාවෙන් මහා ස්තූපය, මහා තූපය, මහා සෑය, රුවන්වැලි මහා සෑය, රුවන්මැලි මහා සෑය, රත්නමාලි මහා සෑය, රතනමාලි මහා සෑය, හේමමාලි මහා සෑය, අසදෘශ මහා සෑය, ස්වර්ණමාලි මහා සෑය. මෙම රජු විසින් කරවන ලද ක්‍රියාවන් වශයෙන් මිරිසවැටිය හා රුවන්මැලි සෑය යන ස්තූප දෙක හා ලෝවා මහාපාය නම් වූ පොහොය ගෙයක් ඉදිකිරීම මේවාද ඇතුළුව වෙහෙර විහාර 89ක් ඉදි කළ බව කියවේ.